Hi friends, thank you very much for joining us. අද අපි බලන්නේ ලංකාවේ තියෙන ලස්සනම බීච් වලින් එකක්. ඉතින් මේක තියෙන්නේ උතුරු පළාතේ. යාපනයේ ඉඳන් පරන්තන් වෙනකන් එන A32 පාරේ තමයි මේ ලස්සන බීච් එක තියෙන්නේ. ඉතින් ඔයගොල්ලොත් A32 පාරේ යනවා නම් මේ බීච් එකට යන්න අමතක කරන්න එපා. ඔය ඈතින් පේන්නේ සංගප්පිඩි පාලම කියන පාලම. මෙතන ඇත්තටම හරිම ලස්සනයි. මේක ගොඩක් පියෝ untouched area එකක්. වතුර එහෙම හරිම ලස්සනයි. බීච් එකත් ඒ වගේමයි. ඉතින් ඔයගොල්ලන් ගිහිල්ලා බලන්න. එතන ගියහම ඔයගලන්ට තේරෙයි එතන කොච්චර ලස්සන බීච් එකක්ද කියලා. ඇත්තටම අන්ටච් ඒරියා එකක් කිව්වට මේක ටුවරිස්ට්ලා ගොඩක් ලොකුට දකින්න නැති වුණාට අපිට තැන තැන දකින්න පුළුවන් වුණා සමහර පොඩි පොලිතින් කෑලි හැම කවුරු හරි ආපු කට්ටිය දාලා ගිහිල්ලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලනවා නම් ඔයගොල්ලන්ගෙන් ඉල්ලනවා ආදරෙන් පරිසරය ආරක්ෂා කරන්න. ඔයගොල්ලෝ අරගෙන යන පොලිතින් ප්ලාස්ටික් ආපහු ඔයගොල්ලන්ගේ බෑග් වල දාගෙන ඒවා නිසි විදියට බැහැර කරන්න කියලා මේ පරිසරයට බීච් වලට මුදාහරින්නේ නැතුව. මෙතන තියෙන්නේ පතොක් ගහක්. කපපු ගහක් උඩ ඉබේම වැවිලා තියෙන පතොක් ගහක් තමයි මේ පේන තියෙන්නේ. පතොක් පැලයක්. ඇත්තටම මීට අවුරුදු 10කට විතර කලින් මේ ඒරියා එකේ ඔයගොල්ලෝ දන්නවා ඇති යුද්ධයක් තිබුණා කියලා. ඉතින් දැන් නම් යුද්ධයක් තිබුණාද කියන සලකුණක්වත් පේන්නේ නැහැ. එච්චරටම මේක හරීම නිස්කලංකයි, සාමකාමී, ලස්සනයි. ඉතින් ඔයගලන්ට ආරාධනා කරනවා යනවා නම් මේ පැත්තෙන් ඒ බීච් එක බලලා යන්න කියලා.